වැඩි කරලා 3ෙන් බෙදුවාම 495 සමානයි 5.35. එතකොට ඒක දෙකෙන් මේ විමලා පන්තියේ ළමයි ටික බලා ගන්න හරිද? මම දැන් පොඩි වැඩකට යනවා. මේගොල්ලෝ කෑ ගැහුවොත් නම් ටික ලියන්නකෝ. හා ටීචර් හා. අතනම් හොඳ chance එක ටීචර් කියලා ලකුණු ටිකක් දාගන්නත් පුළුවන් නේ විභාගෙට. බලමුකෝ කෑ ගහන කට්ටිය ඉතින්. එතකොට 450 දෙකෙන් වුණා කවුරුත් කෑ ගහන්න එපා හරිද? ටීචර් කිව්වා මට පන්තිය බලා ගන්න කියලා. අර බලන්නකෝ අර කරන විහිළුව. ඔන්න බලන්න දන්නන්න. Kisuri Maluni Kamala Isil හිතන්නේ මම දන්නේ නැහැ කියලා. ඔක්කොම මං ටීචර් කෙනෙක් ඉන්නකෝ. මේ ඔයා දන්නවද අපේ ඉදිරියට අලුත් පූසෙක් ගෙනාවා. ඔගේ මූණේ සුදු පාට මයිලක් තිබ්බා. අන්න අම්මෝ ඒක මාරු වෙනවා. තව නැත්නම් කියන්න මාරු තයන් ඒ විතරක් නෙමෙයි මම ආවත් හිටපු ආන්ටිගේ කකුලේ ලස්සනම ලස්සන පච්චයක් ගහලා තිබ්බා. ඒක තිබ්බේ සුදු පාට රොක්. යන්නනේ කියන්න. මට ඔයා කියන්න දෙන්නේ නෑනේ. අයියනේ වාට hina යන්න. අන්න විස්සාව. යෝ එපා වෙනවානේ. ඉතාලි පීරියඩ් එකනේ. ඔන්න ළමයි මං අද අපේ පන්තියේ ඉන්න කම්මැලිම ළමයට චොකලට් එකක් ගෙනාවා. කො අතුස්සන්න බලන්න. අනේ අයියෝ මන්නම් බෑ. ඇයි ඔය දරුවෝ ඉතින් අතුස්සන්නේ නැත්තේ? මමද ටීචර්. මට ටීචර් අතුස්සන්නත් කම්මැලි. අද මිස්සාවා ආගෝවන් ටීචර්. ටීචර් මේ අද රෙකෝඩ් බුක් එක මම කලින්ම ගිහිල්ලා තියන්න ටීචර් මේ පීරියඩ් එක පටන් ගන්න ඉතින් මොකද මට බුද්ධාගම තව මේ රෙකෝඩ් බුක් එකේ අසන් ගන්න තැන් 3ක්ම තියෙනවා. තව සිංහලත් ගිය සතියේ අසන් කළා නෑ ටීචර්. ඉතින් මමනේ මොනිටර්. ටීචර් මම ඉතින් මේවා කරලා කියන්න ඕනේ මේ අපි මිස් තිබ්බොත් උනත් අද දවසේ මෙන්න කණින් කරන්න කියලා අනිත් විදියට හැමදේම වැඩ කරලා ටීචර් එල්ලෙන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. ටීචර් දැන් 17 වෙනි පාඩමේ ඉන්නේ අනික යන්නේ මට ඉතින් ඔය ටික ලියා ගන්න විනාඩි 15ක් පස්සෙන් නෑ ටීචර්. ඉස්සරින් ආයේ මේ ගිහිල්ලා තියලා එන්නම් ටීචර්. එන ටීචර් අපි දෙන්න ගිහිල්ලා එන්නම්. මේ හලෝ ඕගොල්ලෝ දන්නේ නෑනේ අපි ඉතින් කොහොමද බයික් කරන්නේ කියලා අපි සම්මත. ඒක තමයි ටීචර් කරන්න යනවා. මේක කරලා තියෙනවා මේ ඔසේ යන්න ඉන්න. මේක ලියලා තියෙනවා. මේක තමයි ඔසේ යන්න. මාර රසනේ අර අර ජීවිත කරලා දාන්න. හලෝ තමයි තමයි. අද අපි ලියලා තියෙනවා. අන්තිමට තමයි. අද අපි ලියලා තියෙනවා. මේ පාඩුව තමයි තමයි. කොහොමද ටීචර් නාමය කරලා. කොහොමද ලියනවා කියන්නේ ටීචර් හලෝ. අපි යනවා අපි පොඩ්ඩක් ඉස්කෝලේ දාන්න හදන්නේ. මම පාඩුව. මම ජාමිනේ. මේ ඉස්සරහ යනවා තාත්තා. රයිට් ඔසේ ඉතින් මොනික කරන්නේ කොහොමද දවසේ යනවා. ඉස්සරහ යනවා. මම ටීචර් නෑ නෑ නෑ. බුලා 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 Bula 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 කොහොම වුණත් ඉක්මනටම සල්ලි හම්බ කරන්න ඕනේ. කෙලින්ම සල්ලි හම්බුන ගමන් මං ගෙයක් හදනවා. ඊට පස්සේ කාර් එකකුත් ගන්න ඕනේ. ඒ ගෙදරට ගේට්ටුවක් දාන්නේ කොහමද? මේ වගේ සාලි වීඩියෝස් බලනවා පිටරම කැමති නම් දැන් මම මේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් bye bye.